සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් සුපුරුදු පරිදි සිංහල මනි ටොක්ස් YouTube නාලිකාව වෙත. ඉතින් අද ඔයාලට මම මේ වීඩියෝ එක මගින් කතා කරන්න යන්නේ වෙනදා වගේම ෆොරින් කරන්සි ශ්‍රී ලංකන් රුපීස් බවට කන්වර්ට් කරනකොට ඒවායේ රුපියලේ අගය කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියන එක තමයි අද වීඩියෝ එක මගින් කතා කරන්න යන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද ෆොරින් කරන්සිස් වල මිල ගණන් කලින්ට වඩා වැඩි වෙලාද අඩු වෙලාද ඒ වගේම මොන වගේ වෙනසක් වෙලාද තියෙන්නේ කියලා මේ වීඩියෝ එක මගින් කතා කරමු. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සෞදි රියාල් එකක මිල රුපියල් 77යි 744යි. කටාර් රියාල් එකක මිල රුපියල් 69යි 767යි. ඕමාන් රියාල් එකක මිල රුපියල් 767යි 740යි. ජෝර්දාන් ඩිනාර් එකක මිල රුපියල් 398යි 770යි. බහරේන් ඩිනාර් එකක මිල රුපියල් 696යි 789යි. කුවේට් ඩිනාර් එකක මිල රුපියල් 881යි 740යි. ඩුබායි ඩිරාම් එකක මිල රුපියල් 80යි 715යි. USA ඩොලර් එකක මිල රුපියල් 315යි 713යි. ඉතාලි යුරෝ එකක මිල රුපියල් 361යි. ජපාන් යෙන් එකක මිල රුපියලයි 795යි. ඉන්දීය රුපියල් එකක මිල රුපියල් 2යි 797යි. ඔයා ඊයේ වීඩියෝ එකත් එක බැලුවා නම් කම්පෙයාර් කරලා ඔයාට බලා ගන්න පුළුවන් අද ෆොරින් කරන්සිස් සෑහෙන ප්‍රමාණයක් වගේ වැඩි වෙලා තිනවා ඒවායේ රුපියලේ අගය. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක මගින් යම් අවබෝධයක් එන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් අපේ YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. වීඩියෝ එකට like එකක් දාගෙන යන්න. මතක ඇතුව අනිත් අයට share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. good luck.